නෑ මොනවද උනේ වතුර ඕනද? ඈ? මොකා ඕන? ආ බොන්න බොන්න මම ඊයේ දිනේ සටන සුරේෂ් තරංග සමගින් මම හිතන්නේ ඔව් පසුපසින් අදත් ඒ විදිහටම සජිත පියුමාල් මම හිතන්නේ වෙනසක් කරයි අනිවාර්යෙන් අද දවසේ වෙන ඔහුගේ තවත් ජම්ප් එකකින් ඉදිරියට යන උත්සාහයක් දරනවා පළවෙනි පොකුරට ගොඩ වෙනවා මම හිතන්නේ මේ අවස්ථාවේ ඒ වගේම සජිත පියුමාල්ගේ මම හිතන්නේ නොමසුරු සහයෝගයක් ලබා දෙනවා. ඔව් ඇත්තටම ඒ වගේම මේ පොකුරේ මාලිංග ක්‍රීඩකයා මම හිතන්නේ මාලිංග ක්‍රීඩකයා දක්ෂ ස්පින් ක්‍රීඩකයෙක් වෙන සජිත යනවද? ක්‍රියා කමෙන්ට් කරනවා මම හිතන්නේ උත්සාහයක් දරන්න කියලා. ඉතින් අපි බලමු මොන වගේ දෙයක් කරයිද කියලා. මේ කන්දේදී ඉදිරියට යන්න උත්සාහයක් කරයි බොහෝ දුරට. ඊට කන්දේ මෙන්න මට මතක් වෙනවා අගයි අපි අහලා නැතත් මෙන්න කියද්දී කේයු අජේසාන්ත ඒ වගේම දිනේෂ් ශාරක මෙන්න try එකක් දෙන්න කියලා පියා කියන්නේ. මොකක් කරයිද කියලා මෙන්න තවත් කිලෝමීටර මම හිතන්නේ 7ක් වගේ තවත් කිලෝමීටර් 7ක් 8ක් වශයෙන් තමයි තියෙන්නේ මෙන්න පසුපසෙන් කඳුළු තරණය ඔව් උත්සාහයක් දරයිද මෙන්න කුමක් සිදු කරයිද කියලා අපි බලාගෙන ඉන්න පල්ලෙහා පෙනෙන මානය ඔව් වේගවත් ලෙස මම හිතන්නේ පියුමාල් උත්සාහයක් දරයිද අද ඈත්වීමත් අමුක පල්ලම මේ කොයි වගේ වෙයිද මෙන්න පියුමාල් මෙන්න අපි දක්නට ලැබෙනවා උත්සාහයක් දරයිද මෙන්න පල්ල මේ කොයි වගේ ක්‍රියා කරයිද උත්සාහයක් දරන්නත් අද ඉඩ දියේ කියද්දි මෙන්න අපි දක්නට ලැබෙනවා පසුපසෙන් පියුමාල් මයිදන් පියුමාල් දක්ෂ ක්‍රීඩකයෙක් ඔහු මෙන්න පල්ල මේ ක්‍රියාත්මකයි
අපි බලමු කුමක් සිදු කරයිද කියලා. ඉතින් තවත් පසුපසට මම හිතන්නේ බයික් පෙලක් එනවා මේ විදියට. එපා යන්න එපා. අවුලක් නැහැ. දාන්න. මේගොල්ලෝ එකතු වෙනවා. ඔව් මෙන්න පළවෙනි පොකුර වේගය වැඩි කරගන්න. දෙවැනි පොකුර කුමක් සිදු කරයිද? උත්සාහයක් දරයිද? මම හිතන්නේ අවසානය කුමක් සිදු වෙයිද? දිනේෂ් ශානකගේ මතක අතීතය නැවතත් අපි කරලියට ගෙන එනවා. ඊයේ තරගයේදීත් මම හිතන්නේ ගොඩක් මහන්සි වෙමින් අද තරගයේදී ඔහු උත්සාහයක් දරනවා මේ විදිහට ඉදිරියට යන්න. ඉතින් තවමත් මම හිතන්නේ තවත් දුර කාලය තියෙනවාදී අපි දක්නට ලැබෙනවා. කළුමල්ලි දක්ෂ ක්‍රීඩකෙක් සමග තමයි ඔවුන් මේ විදිහට ඉදිරියට යන්නේ. පියාට මම හිතන්නේ ගොඩක් සතුටක් ගෙන දෙනවා. 1-1-1-111 තමයි ඔහුට වාසනාවන්ත ලෙස හමු වෙලා තියෙන්නේ. ඉතින් කළුමල්ලි මෙන්න පොකුරට ක්‍රමයෙන් ළඟා වෙන්න උත්සාහයක් දරනවා. දක්ෂ ස්පින් ෂූරෙක් වශයෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දක්ෂ විදියට පුහාපැදියට අසුරුණු කෙනෙක් වශයෙන් තමයි සටහන් වෙන්නේ. මෙන්න අපි බලමු ඉදිරියට කොයි වගේ වෙයිද. මෙන්න ඉදිරියෙන් ගිහිල්ලා තියෙන ක්‍රීඩකයන් 4 දෙනෙක්. අපි බලමු ඊළඟට කුමක් සිදු වෙයිද. ඉස්සරහට සජින්ත මාලිංග ඒවුන් නැවතත් මම හිතන්නේ තනි පොකුරක් වශයෙන් තමයි සටහන් වෙන්නේ. සුරේෂ් සරංග ඇත්තටම මොරටුවෙන් බිහි වෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක්. ඔව් අපි දක්නට ලැබෙන තව කිලෝමීටර් 4යි. තව 4යි නේ. තව කිලෝමීටර් 5යි. දක්ෂ ක්‍රීඩකයෙක් පල්ලම ප්‍රදේශයෙන් බිහි වෙච්ච යෝව දක්ෂ විදියට මම හිතන්නේ පොකුරෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඉතින් පළවෙනි පොකුරේ ඉතින් හොඳ අවස්ථාවක්. මම හිතන්නේ අපි ඊයේ දිනේදී තරඟ වැදිලා මම හිතන්නේ ඊයේ දිනේදී මේ සරිදු තරඟ වැදිලා මෙන්න අපි දක්නට ලැබෙන අවසානය. අයින් කරන්න පස්සෙන් එනවා අයින් කරන්න සතියෙන් තුනේ නෑ අයින් කරන්න ඩ්‍රෝ කරන්න අයින් කරන්න
පස්සේ ඉස්සරහට ගන්න. ඉස්සරහට ගන්න. ඔයා ඉස්සරහට ගන්න. මේ ශානකගේ මුදලවත් මම හිතන්නේ නැවත එකතු වෙනවා. මෙන්න පළවෙනි පගුර අංක 111. යෝව මෙන්න පළවෙනි පියාගේ මතකය නැවත දිවෙනවා. මැඩොල්සට යද දිනේදී අපි බලමු කුමක් සිදු කරයිද. මෙන්න වේගය වැඩි කරගන්න උත්සාහ කරනවා.